ආයිබෝවන් 2026 නවගමුව පත්තිනි මහා දේවාලයේ ගොන්පිට පෙරහැර සඳහා එකතු වෙන තවත් වෘෂභ රාජයෙක් ඉන්න තැනකට තමයි මම මේ වෙලාවේදී අවිලා තියෙන්නේ. එයාලගේ බාරකාරීත්වය ඔන්න දරන්නේ අපේ හෂාන් මල්ලිත් ඒ වගේම හර්ෂ මල්ලි. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. අපි එයාලත් එක්ක ගිහිල්ලාම බලමු ඉස්සරහට එයාගේ පක්ෂි කොහොමද කියලා. ඉතින් දැන් මම මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ අපේ හර්ෂ මල්ලිගෙත් ඒ වගේම හෂාන් මල්ලිගේ ආදරණීය වෘෂභ රාජයා ඉන්න තැනට. ඉතින් අපි මේ ගැන තොරතුරු කතා කරමු ඉස්සරහට ගිහිල්ලා. 2026 නවගමුව පත්තිනි මහා දේවාලයේ ගොම්පිට පෙරහැර සම්බන්ධ වෙන තවත් වෘෂභ රාජයෙක් ආව තමයි මම මේ මොහොතේදී ඉන්නේ. ඉතින් මේ අපේ හර්ෂ මල්ලිත් ඒ වගේම හෂාන් මල්ලිගේ බොහොම ආදරෙන් බලා ගන්න වෘෂභ රාජයා තමයි මේ විදියට අපිත් එක්ක ඉන්නේ. ඉතින් මල්ලි මට කියන්නකෝ මෙයාට කියන නම මොකක්ද කියලා. සුදු පුතා. සුදු පුතා කියලා තමයි කියන්නේ. මෙයාව දැන් ඔයා ඇත්තටම මං අහන්නේ ඔයා ඉස්කෝලේ යනවද? ඔව් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන ගමන් කොහොමද මේ වගේ වෘෂභ රාජයෙක් බලාගන්නේ? අයියෙත් බඳින උදේට අවසට මං එනවා අයියා මායි තාත්තයි අතරම. එහෙම තමයි බලාගෙන යන්නේ. ඉතින් මේ පාසල් වැඩ කටයුතුත් එක්ක මේ වගේ ආදරණීය වෘෂභ රාජයෙක් ඒ කියන්නේ මේ ඔයාලට කොහොමද මේ කෙනෙක් ගේන්න ඕනේ කියලා හිතුනේ අදහසක් ආවේ කොහොමද? අපේ ඉන්න මේ විතර ලොකු හරකෙක් ඉන්න සිංහල හරකෙක්. ඒ සිංහල හරකා මේ පෙරහැර අල්ලලා තමයි අයියට ආසාවක් ඇති වුණේ කින්නේ ගේන්න ඕනේ. එතකොට තමයි ඉතින් අර ඒ තියෙන පෙරහැරත් එක්ක ගිහිල්ලා ඒ තියෙන ආසාවත් එක්ක තමයි දැන් මෙයාව කොහෙන්ද හම්බුනේ ඉස්සෙල්ලම? අතුනායක විනුවන්ගොඩ. ඒ කියන්නේ මරණයට හිටපු සත්‍යයක් තමයි මේ විදිහට බේරගත්තේ. ඔයාලා දෙන්නගේ තියෙන ආසාවත් එක්ක කැමැත්ත නිසා තමයි ඔන්න මෙයාට අපේ දාණය මේ විදිහට හම්බෙලා තින්නේ. දැන් මෙවර දැන් මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා කොච්චර කාලයක් සම්බන්ධ වෙලා තියෙනවද? මෙයා නම් මේ අවුරුද්ද විතර තාම මේ අවුරුද්දේ. එතකොට දැන් කොහේ පෙරහැරවල වලට? කඩුවෙල රංකඩු පෙරහැරට ගියා පළවෙනි පාර. ඊළඟට සම්බන්ධ වෙන්න ඉන්නවා කොරතොටයි නවගමුව පත්තිනි මහා දේවාලය. මෙවර ඉතින් ඓතිහාසික නවගමුව පත්තිනි මහා දේවාලයේ ඔන්න ගොම්පිට පෙරහැර සමග අපේ හර්ෂ මල්ලිගිත් ඒ වගේම හෂාන් මල්ලිත් ආදරෙන් බලා ගන්න මේ සුදු පුතාව ඔන්න ඔයාලට දැක බලා ගන්නටත් ඔන්න අවස්ථාව තිබෙනවා. ඉතින් මෙයාව මේ කියන්නේ දැන් මේ දවස් දැන් අලුතෙන් ඒ කියන්නේ දැන් මෙයාට දැන් ඇඳුමක් එහෙම ඔයාලා නිර්මාණය කරනවද මොනවද ඒ වගේ කියන්නේ තාම හිතලා නැහැ. ඉතින් ඉස්සරහට තමයි හිතලා බලන්නේ. ඉතින් ඒ වගේම මේ වගේ වෘෂභ රාජයෙක් ගන්නවා කියන්නේ සෙල්ලන්නේ මේ වර්ගේ. ඉතින් කොහොමද මෙයාව ගත්තේ සල්ලි දීලා? ඔයාලට සල්ලි නැහැ. කවුද අරන් දුන්නේ? තාත්තා තමයි ඉතින් අයියට මට ඕනේ කිව්වා තාත්තා අරන් දුන්නා. අයියටයි මල්ලිටයි ඕනේ කිව්ව නිසා තාත්තා ඔන්න ඉතින් අරගෙන දුන්නා පුතාලව සතුටු කරන්න. ඉතින් මෙවර මේ පෙරහැරේදී ඔන්න ඔබට දැක බලා ගන්නට පුළුවන් අපේ හර්ෂ මල්ලිගෙත් ඒ වගේම හෂාන් මල්ලිගේ සුදු පුතා තමයි මේ විදිහට ඉන්නේ. ඉතින් හරිම හිලා විදිහට ඉන්නවා. මොකද පෙරහැර රාජකාරී කටයුතු සඳහා අරගෙන යනකොට දැන් මේ පෙරහැර කිහිපයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මෙවර ඔන්න නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලයේ පෙරහැරටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පෙරහැරේදී හම් වෙන්න බලාපොරොත්තු වෙන අදට සමුදෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.